හලෝ යාළුවනේ සුබ දවසක් කියලා අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා කොකා ට්‍රැවල් අපේ YouTube නාලිකාවට ගොඩක් ආදරෙන්. මේ දවස්වල නෙළුම් මල් වසන්තය බලන්න හැමෝම හෝටන් තැන්නට යනවා. ඉතින් අපිත් අද නෙළුම් මල් වසන්තය බලන්න හෝටන් තැන්නට යන ගමන් ඔහිය පොඩ්ඩක් නතර වුණා. ඉතින් මේ හෝටන් තැන්නට හැරෙන හන්දිය මගේ මේ පිටිපස්සෙන් තියෙන උඩවේරිය වත්තට හැරෙන හන්දිය. ඉතින් අපි මේ අද යන්න හදන තැන හෝටන් තැන්නත් නෙමෙයි උඩවේරිය වත්තත් නෙමෙයි. කවුරුත් වැඩිය නොගිය හරි අපූරු තැනකට තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලව එක් කරගෙන යන්න හදන්නේ. මේ පාරේ එන හැමෝම ඒ ස්ථානය දැකලා ඇති. සමහර අය ඒ ගැන දන්නවත් ඇති. නමුත් YouTube එකේවත් කිසිම තැනක කිසිම කෙනෙක් කිව්ව විස්තරයක්වත් මට අහන්න ලැබුණේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ දාන වීඩියෝ එක YouTube ඉතිහාසයේම මේ ස්ථානය ගැන දාන පළමුනි වීඩියෝ එක වෙයි කියලා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඒ ස්ථානේ මොකද්ද කියලා. දිගටම නැඳින්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එකත් එක්ක. හරි තමයි ඉතින්. එන වටයක් යන්න තියෙනවා. අර තියෙන ස්ටෝර් වල ඉතින් ඔහි ඉඳලා හෝටන් තැන්න පැත්තට හැරෙන්න තියෙන පාරේ හැරෙන්නේ නැතුව අපි දිගටම ඔහි ඉඳලා උඩවේරිය වත්ත පැත්තට තියෙන පාර දිගේ ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. මේ හරිය තමයි ඔහිය වතු යාය. ඔහිය වතු යාය තමයි අපි මේ නැවතිලා ඉන්නේ. පේනවා ඇති වටේම තේ වගා කරලා තිනවා. ඒ වගේම මේ තේ වගා කරන අයගේ නිවාසත් මේ පහළ තියෙනවා. මං කැමරාව අනිත් පැත්ත හරවලා ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම තමයි මේ ඔයාලා උඩවේරියට එනකොට උඩවේරිය වතුයායේ උඩවේරිය වතුයායයි ඒ වගේම උඩවේරිය තේකම් වල බලන්න යනකොට ඔයාලට හමු වෙනවා තවත් නටමුම් වෙලා ගියපු තේ කර්මාන්ත ශාලාවක්. ඉතින් අද අපේ මාතෘකාව තමයි අන්නේ තේ කර්මාන්ත ශාලාව. ඒක තමයි යාළුවනේ ඔහිය තේ කර්මාන්ත ශාලාව. ඉතින් ඔහිය තේ කර්මාන්ත ශාලාව ගැන අපූරු කතාවක් මට අහන්න ලැබුණා. ඉතින් අද අපේ මාතෘකාව එතන උඩවේරිය නෙමෙයි. ඉතින් එතනට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතෙන්ට පේනවා ඔහි තේ කර්මාන්ත ශාලාව. නමුත් දැන් මීදුමට ආයි වැහිලා ගියා. මං පල්ලෙහාට තව පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට ලස්සනටම පෙන්නන්නම් මේ අවට වටපිටාව කොච්චර ලස්සනයිද කියලා. නිකන් පාළුවට අත යනවා. ඔව් අතල්ල මේකයි පල්ලෙය එකක් තියෙන ඒකෙත් ඒ පල්ලෙහා තියෙන උඩවේරිය නේද? ඒ උඩවේරිය. ඒක නේද අර පල්ලෙහාට පේන බදුල්ල පාර යනකොට එහෙම පේන්නේ. නේ බදුල්ල පාර නෙවෙයි මේ බලාංගොඩ පාර යනකොට. ඔව් බලාංගොඩ පාර. උඩේ පේන එක තමයි. චූරියට පේන. එතනට යන්න පුළුවන්ද? මේ කොහෙන්ද යන්නේ මේ පාර දිගේ? නෑ මේ පාර මේක මේ වත්තේ එතන තියෙන මේක. එතකොට උඩවේරියට යන්නේ? අතන යනකොට අර එතන පාර තියෙනවා. හරියට තියෙනවද? බලමු කොයිද? අපි බලංගොඩ. බලංගොඩ. ඔව්. අපිට අර එහෙ එනකොට අර මේක පේනවා. මේක නෙමෙයි අර පල්ලෙහා ස්ටෝර් එක පේනවා. පොඩ්ඩක් පේනවා. ඒක ආවි බලන්න. මේක ළඟට ගියාට කමක් නැද්ද? අතන නෑ මේක ඒක ඒකට යන්නත් පුළුවන්. කවුරු මොකක් කියන්නේ? අපේ පැත්තේ තියෙනවා ඉතින් අපේ පැත්තේ රබරුයි තේ දෙකම තියෙනවානේ බලන්න. දෙකම තියෙනවනේ. ඔව්. මේ ඉඳලා බලංගොඩ අර
නොස්ටෝර්ද කට්ටියට ආවා. ඕපෙල් මේ ඉඳලා වෙලට කට්ටිය ගියා. දෙන්නේ අවුරුදු 10 ඉස්සෙල්. මේ පැත්තේ තියෙන ගොඩක් ස්ටෝර් තියෙනනේ. හරි ගිහලා බලන්න. අපි ගෙනියන්න. ඔහියේ ඉඳලා කළු පහන පැත්තට යනකොට එහෙම නැත්නම් උඩවේරිය වත්ත පැත්තට යනකොට ඔයාලට පාරෙන් පල්ලෑ මෙන්න මේ අතහැරලා දාපු තේ ෆැක්ටරිය දකින්න ලැබෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි ඔහිය තේ කර්මාන්ත ශාලාව. ඉතින් මේ ඔහිය තේ කර්මාන්ත ශාලාවත් අද වෙනකොට උඩවේරිය තේ කර්මාන්ත ශාලාව වගේම අතහැරලා දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේකේ වහලෙත් නෑ වහලේ තියෙන වහලේ සෙවිලි කරලා තියෙන සීට්වත් මේ වෙනකොට නෑ. ඉතින් සම්පූර්ණයෙන්ම මේ තේ කර්මාන්ත ශාලාවත් අතහැරලා දාලා තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසි පාලන කාලේ තමයි මේ ඔහිය තේ කර්මාන්ත ශාලාවත් ඉදි කරා කියලා කියන්නේ. ඉතින් මේ ඔහිය තේ කර්මාන්ත ශාලාව භාවිතා කරලා තිනවා අවසාන වශයෙන් 2008 වර්ෂයේ. අපිට මේ උඩු පැත්තේදී නැන්ද කෙනෙක් හම්බුණා. එයාගෙන් අහපු විස්තරවල හැටියට මේ ඔහිය තේ කර්මාන්ත ශාලාවේ අන්තිමට වැඩ කරලා තියෙන්නේ 2008 අවුරුද්දේ. 2008 අවුරුද්දෙන් පස්සේ මේ තේ කර්මාන්ත ශාලාව මේ තත්ත්වයට පත් වෙලා තිනවා. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව යටත් කරගෙන හිටිය කාලේ ඒ කියන්නේ සුද්දන්ගේ කාලේ තමයි මේ ඔහිය තේ කර්මාන්ත ශාලාවත් හදලා තියෙන්නේ. ඉතින් මම මේ දැන් කියන්න හදන මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ ඒ කාල වකවානුවේ වෙන්න ඇති. ඒ කාල වකවානුව වෙනකොට ඔයාලට මේ අද පේන වගේ ගෙවල් ගොඩක් මේ අවට තිබිලා නැහැ. ගෙවල් එකක් දෙකක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම වතු නිලධාරී මහත්වරුන්ගේ බංගලාත් එකක් හෝ දෙකක් විතරයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ සිදුවීම සිද්ධ වුණා කියන කාලේ මේ තේ කර්මාන්ත ශාලාවේ හොල්මන් තිබුණා කියලා මේ ගමේ රාවයක් යනවා. ඒ කියන්නේ මේ අවට මිනිස්සු ගොඩක් ඉඳලා නැහනේ. ඉතින් මේ තේ කර්මාන්ත ශාලාවේ හොල්මන් එනවා කියලා රාවයක් යනවා. ඉතින් එහෙම වෙන්න හේතුව වෙලා තියෙන්නේ මේ පාරේ. ඒ කියන්නේ ඒ දවස්වලත් මේ හෝටන් තැන්න මහා එළිය හෝටන් තැන්න බලන්න මිනිස්සු සංචාරය කරන්න ඇතිනේ. ඉතින් එහෙම එන අයව මේ තේ කර්මාන්ත ශාලාව ඇතුළට අරන් ගිහිල්ලා වද බන්ධනයකට ලක් කරලා මරලා දාලා තිනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඉතින් එහෙම මරලා දැම්මා කියලා ඒක දැකපු කෙනෙක් නැහැ. ඇත්තටම ඒක දැකපු කෙනෙක් නැහැ. ඉතින් ගමේ අය විශ්වාස කරනවා මේ තේ කර්මාන්ත ශාලාව ඇතුලෙන් ඒ අයගේ විලාප හඬ ඇහෙනවා කියලා. ඉතින් මම දැන් ඉන්නේ හරියටම මේ ඔහිය තේ කර්මාන්ත ශාලාව ඇතුලේ. පේනවා ඇති මේ තේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම දැන් අතහැරලා දාලා තියෙන්නේ. ඉතින් මේ පාරේ යන්නේන අපි වගේ මේ ගමේ අය නෙවෙන අයව මේ තේ කර්මාන්ත ශාලාව ඇතුළට අරන් ඇවිල්ලා වද බන්ධනයකට ලක් කරලා මරලා දැම්මා කියලා ගමේ අය විශ්වාස කරනවා. ඉතින් ඒ මරලා දාපු අයගේ විලාප හඬ මේ තේ කර්මාන්ත ශාලාව ඇතුලෙන් ඇහුණා කියලා තමයි ගමේ අය කියන්නේ. ඒ කියන්නේ මේ දැන් වර්තමානයේ මේ ගමේ ජීවත් වෙන අය එහෙම කතාවක් කියන්නේ නැහැ. මේ කතාව ගොඩක් පරණ කතාවක්. ඉතින් ඒ කාල වකවානුවේ හඳ පායන දවසට මේ තේ කර්මාන්ත ශාලාවට වැටෙන හඳේලියෙන්වත් මේ තේ කර්මාන්ත ශාලාව දිහා මිනිස්සු බලන්නත් බයයි කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඉතින් ලංකාවේ වගේම බොහොමයක්ම තේ කර්මාන්ත ශාලා නිර්මාණය කරන්නේ ඇලුමිනියම් ෆයිබර් සිංක් වගේ
තහඩු යොදලා ඉතින් ඒවා සුදු පාටයි ඈතට පේනකොට ඒක තේ ස්ටෝරුවක් කියලා ඕනම කෙනෙකුට හොයාගන්න පහසු වෙන විදිහටම ඒක සුදු පාටයි. ඉතින් මේ ගොඩනැගිල්ලකට හඳේලිය වැටුනහම මේ ගොඩනැගිල්ල තවත් දීප්තිමත් විදියට දිස්නේ ගහලා ඈතට පේනවා. ඉතින් මේ සිදුවීම සිදුවෙච්ච කාලේ මේ හරිය ගොඩක් පාළුවටනේ තියෙන්නේ නැත්තේ. ඒ හින්දා ගෙවල් 2-3යි තියෙන්නේ නැත්තේ. එතකොට මේ ගමේ හිටිය ගම්වාසීන් මේ ස්ටෝරුවට හඳේලිය වැටුනහම මේ ස්ටෝරුව දිහා බලන්නත් බයයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ විස්තර Google එකේ මම මේ උඩවේරිය තේ කර්මාන්ත ශාලාව ගැන හොයනකොට මට ලැබුණු විස්තර අනුව තමයි මම මේ වීඩියෝ එක සකස් කරේ. ඉතින් මේ තේ කර්මාන්ත ශාලාවේ අවසාන වශයෙන් මේ තේ කර්මාන්ත ශාලාව භාවිතා කරා කියලා කියන්නේ 2008 වර්ෂයේ. ඊට පස්සේ මේ ඔහිය තේ කර්මාන්ත ශාලාව මේ විදිහට අතෑරලා දාලා තිනවා. ඉතින් ඔය කිව්ව මං කලින් කිව්ව සිදුවීම් එහෙම සිද්ධ වෙලා තියෙන මේ ඔහිය තේ කර්මාන්ත ශාලාව අතෑරලා දැම්මයන් පස්සේ නෙමෙයි. ඒ හින්දා ඒ කතාව වර්ධවා වටහා ගන්න එපා. ඉතින් ඒ කතාව ඇත්ත හෝ නැති වුණා හෝ වර්තමානයේ වෙනකොට මේ අවට යනාවාස වෙලා මිනිස්සු මේ අවට ගොඩක් ජීවත් වෙනවා. ඉතින් ඒ හින්දා දැන් නම් මේ ගොඩනැගිල්ල ඇතුලේ ඔය කියන විදිහේ හොල්මන් කිසිම දෙයක් නැති වෙන්නේ නැති. ඉතින් මම මේ ඔයාලට කිව්ව කතාව බොරුයි කියලා හිතෙනවා නම් ඔයාලට Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. මම ඒක හොයලා ඒ විස්තරේ තිබුණු ලිපිය හොයලා ඒ ලින්ක් එක ඔයාලට පහලින් දාලා තියන්නම්. එතකොට ඔයාලට පැහැදිලි අදහසක් ගන්න පුළුවන් මං මේ ස්ථානය ගැන කිව්ව කතාව ඇත්තද බොරුද කියලා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් උඩවේරිය වත්තට යනකොට මේ පාරේ එනකොට ඈතින් ඔයාලට මේ ඔහිය තේ කර්මාන්ත ශාලාව පේනවා. ඉතින් මේ දැන් පේන විදිහටම ඒ තේ කර්මාන්ත ශාලාව ඔයාලට ඈතට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔහිය වතුයායේ වර්තමාන ස්වරූපය තමයි ඔයාලට මේ පේන්නේ. දැන් නම් මේ ඔහිය වතුයායේ තේ වගාව නතර කරලා එළවලු වගාවට තමයි යොමු වෙලා තියෙන්නේ ඔහිය වතුයායේ ජීවත් වෙන ජනතාව. ඉතින් මේ මගදී මට අහන්න ලැබිච්ච විස්තරයක හැටියට කිව්වේ මේ තේ කර්මාන්ත ශාලාව වහලා දාන්න හේතු වෙලා තියෙන්නේ මේ තේ කර්මාන්ත ශාලාවට ටිකක් ළඟින්ම තමයි උඩවේරිය තේ කර්මාන්ත ශාලාවක් තියෙන්නේ. ඉතින් තේ කර්මාන්ත ශාලා දෙකම එකම වත්තක පිහිටලා තියෙන හින්දා ස්ටෝරු දෙකක්, ඒ කියන්නේ තේ කර්මාන්ත ශාලා දෙකක් එක වත්තකට වැඩක් නැහැ කියලා උඩවේරිය තේ කර්මාන්ත ශාලාව භාවිතා කරලා මේ තේ කර්මාන්ත ශාලාව භාවිතයෙන් ඉවත් කරා කියලා තමයි. අන්න හේතු නිසා එදා ඉඳන් අද දක්වාම මේ ඔහිය තේ කර්මාන්ත ශාලාව භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් අදටත් මේ තේ කර්මාන්ත ශාලාව සඳහා යොදාගත්ත මේ යකඩ බාර් ඒ දවස්වල භාවිතා කරපු මේ මොනවද කියන නම් මම හරියට දන්නේ නැහැ. මේ දේවල් ඔහේ දිරලා යනවා. හරිම අපරාධයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් අරන් ගියා නම් තවත් යනකට මේ වගේම තේ කර්මාන්ත ශාලාවල් වලට මේ වගේ යොදා ගන්න තිබුණා. මේ විදිහට ඔහේ අහක දිරලා යන්න අරිනවට වැඩිය. ඉතින් තව කාලයක් යනකොට මේ වහලේ හෙවිල්ලලා තියෙන ඇස්බෙස්ටෝ සීට් පවා දිරලා ගිහිල්ලා වැස්සට තෙමිලා මේවා තවත් මලකට කාලා දි รา පත් වෙලා විශාල අපරාධයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඔය තේ කර්මාන්ත ශාලාවෙන් ඇවිල්ලා ආයෙත් සැරයක් අපි යකාගේ පඩිපෙළ මේ කළු පහන ඔය පාරට තමයි ආවේ. ඉතින් මේ ඔය වතුයායේ ඉඳලා අද අපි මේ වීඩියෝ එක අවසන් කරන්න තමයි හදන්නේ.
ඉතිං මේ පාර දිගේ යකාගේ පඩිපෙළ හරහා ඔහියට එන අයත් මම මේ දැන් කලින් ඔයාලට පෙන්නපු ඔහිය තේ කර්මාන්ත ශාලාව අනන්තවත් දැකලා ඇති. සමහර අය එතනට ගිහිල්ලත් ඇති. නමුත් මම නම් YouTube එකේවත් Google එකේවත් එතන ෆොටෝ එකක් තියෙනවා දැක්කේ නෑ. නමුත් මම දැකපු විස්තරයක් අනුව තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරේ. ඒ වගේම තමයි ඒ ඔය තේ කර්මාන්ත ශාලාව වහලා දාන්න උණු හේතු ඒක වහලා දාපු කාලවකවානු ඒ හැම දෙයක්ම මං ගමේ අයගෙන් අහලා තමයි මේ වීඩියෝ එකට සඳහන් කරේ. ඒ දේවල් කිසිම දෙයක් බොරු දේවල් නෙමෙයි. ඉතින් ඔයාලටත් පුළුවන් උඩවේරිය තේ කර්මාන්ත ශාලාව බලන්න යනකොටම එතනින් හැරිලා ඔය තේ කර්මාන්ත ශාලාවත් බලන්න. ඒකත් අතෑරලා දාලා තියෙන්නේ. ඉතින් ඒකේ කතන්දරය තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කිව්වේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා මේ ගැන දන්නව නම් හරි මම බොරු කියනවා කියලා හිතනව නම් හරි ඔයාලට හිතන අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම මේ වීඩියෝ එකේ පහලින් මම මේ වීඩියෝ එකට මේ කරුණු හොයාගත්ත Google එකෙන් කරුණු හොයාගත්ත ඒ link එක දාලා තියන්නම්. එතකොට ඔයාලටත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට දැක ගන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ බලන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.